මේ කලුතර නාගොඩ් ජන්ක්ෂන් එකේ අපේ ලොන්ඩ්‍රි එක මීට මාස 4කට කලින් ඕපන් කරපු ඕන අද තවත් මැෂින් එකක් පර්චේස් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මිස් පියුමි කියනවා ලොන්ඩ්‍රි හරිම සාර්ථකයි කියලා. කොහොමද පියුමි ඇත්තද මේ හස්බන්ඩ් කියනවා මීට අවුරුදු 2කට කලින් පටන් ගත්තා නම් හොඳයි කියලා නේ. එච්චර සාර්ථකයිද බිස්නස් එක කොහොමද කියන්න බලන්න. ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ හිතුවේ නැහැ කිසිම අත්දැකීමක් නැතුව පටන් ගත්තේ. දැන් මාස 4ක් වෙනවා. ඔව් දැන් ඒ කියන්නේ ඇත්තටම හොඳයි. හුඟක් හැම ගොඩක් කස්ටමර්ස්ලා කියනවා ඉඳගෙන හොඳ සර්විස් එකක් තියෙනවා කියලා. ලාභයිද ඔයාලට ලොන්ඩ්‍රි එක? කොහොමද ප්‍රොෆිට් එක? නෑ ලාභයි කොහෙවත් පාඩුවක් නැහැ. මම හිතන්නේ මිස්ටර් නාලක තමයි උතන ලොකුම හෙල්ප් එකනේ හැමතිස්සෙම අපිට මොනවා කරත් උදව් කරේ හැමතිස්සෙම මිස්ටර් නාලක ගොඩාක් thank you මිස්ටර් නාලකට ඒ වෙනුවෙන්. බිස්නස් එක ගොඩක් සාර්ථකයි කියනවා නේද? මිස් මට ඒක සන්තෝෂයක් වෙනවා. අනිවාර්යෙන්ම හිතුවේ නෑ මෙහෙම හොඳ වෙයි කියලා ගොඩාක් සාර්ථකයි. තාම මැෂින් එකක් ගන්නවා. මාස 4ක් ඇති තාම මැෂින් එකක් තාම ගන්න. මැෂින් එකක් ගන්නවා. ඒක හොඳ හින්දානේ ඒකින්ද. ඒත් එක්කම ඒක අවුරුදු 2කට කලින් ආපහු කරා නම් හොඳයි කියලා නේ මීට. මම අවුරුදු 9කට කලින් මේක try කරේ. ඒකට ගෙදරින් හම්බුන්නේ නැහැ කරන්න. මේක කරා නම් මේ වෙනකොට ගොඩක් ඉස්සරහා. ඒකේ ඉතින් ආටත් හිතුණා අවුරුදු 2කට කලින් පටන් ගත්තා නම් අවුරුදු දෙකකට කලින් පටන් ගත්තා නම් ඒකට දැන් අපි දැන් මේ යන ටික තව ඉස්සරහට ගිහිල්ලානේ. දැන් පරක් වුණා වැඩි. ඉතින් හරිම සන්තෝෂයි නාගොඩ ජන්ක්ෂන් එකේ අපේ කරපු මිස් පියුමි සහ එයාගේ හස්බන්ඩ් කරන ලොන්ඩ්‍රි එක. ඉතින් පියුමිස් thank you අපිත් එක එකදලා මේ ඉතින් ලොන්ඩ්‍රි එක කරාට සාර්ථකත්වය ගැන මෙහෙම කියන කමෙන්ට් එක අපිට හරි වටිනවා. අලුතෙන් පටන් ගන්න ඇයට එතකොට ප්‍රොෆිට් එක ගැන හොඳ ඇත්තටම බය වෙන්න ඕන බිස්නස් එකක් නෙමෙයි නේද? හරියට ඉගෙන ගත්තා නම් හරියට කරා නම් කියන විදිහට කිසිම බය වෙන්න ඕන බිස්නස් එකක් නෙමෙයි මම දන්න විදිහට නම්. හොඳයි අපි ඉදිරියට දියුණු කරන් බලන්න මේ කමෙන්ට්ස් දිහා ඔයාලත් පටන් ගන්න තමන්ගේ බිස්නස් එකක් විදියට ලොන්ඩ්‍රි එකක් බලන්න මාස 4ක් ඇද්දි තවත් මැෂින් පර්චේස් කරන්න තරම් කොච්චර සක්සස් ඇද්ද ලොන්ඩ්‍රි බිස්නස් එක කියලා. දැන් මේ ප්ලේ වෙන්නේ මීට මාස 4කට කලින් කලුතර නාගොඩ් ජන්ක්ෂන් එකේදී මිස් පියුමිගේ ලොන්ඩ්‍රි එක අපි ඉන්ස්ටලේෂන් කරපු වීඩියෝ එක සහ දා ඕපනින් සෙරමනි එකේ වීඩියෝ එක. ඒ වගේ ලොන්ඩ්රිස් කරපු අයගේ අපේ සක්සස් ස්ටෝරිස් දිගටම දැන් අප්ලෝඩ් කරනවා හැටි ඉඳන්. එතකොට ඔයාලා ඩිසයිඩ් කරන්න පුළුවන් ලොන්ඩ්‍රි බිස්නස් එකට එනවද කොහොමද මේක කරන් යන්නේ සහ මේකේ සාර්ථකත්වය අනුව තමන්ගේ බිස්නස් එකක් විදියට පටන් ගන්න පුළුවන් ලෝකේ හොඳම බිස්නස් එක ලොන්ඩ්රිස් එකයි. කතා දෙකක් නෑ. නැත්තම් මේ වගේ කස්ටමර්ස්ලා මේ වගේ කමෙන්ට්ස් දෙන්න නැහැ. කිසිම අලුතෙන් පටන් ගත්ත බිස්නස් එක මේ වගේ කමෙන්ට්ස් ගන්න පුළුවන් ඇති කියලා මම හිතන්නේ. දැන් අපි බලමු මිස් පියුමිගේ ඕපනින් සෙරමනි එක දවසේදී ගත්ත වීඩියෝ එක අපහු ප්ලේ කරලා. ශ්‍රීකාන්ත ගෲප් අද අපි අලුත්ම ලොන්ඩ්‍රි එක කලුතර සෙන්ට්‍රල් ජන්ක්ෂන් එකේදී ඕපන් කරා. මේ ලොන්ඩ්‍රි එක ඉන්වෙස්ට් කරේ මිස් පියුමි. අපි දැන් මිස් පියුමිගෙන් අහලා බලමු කොහොමද ලොන්ඩ්‍රි ට්‍රේනින් එක කියලා. කොහොමද ශ්‍රීකාන්තගේ ලොන්ඩ්‍රි ට්‍රේනින් එක හොඳයිද? ලොන්ඩ්‍රි ගැන හොඳයි කියන්නේ ඇත්තටම මේ කියන්න බැරි තරම් හොඳයි. මොකද මේ මං හිතුවේ මුලදී මට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ මේක ගැන. ඒ වුණාට කෙමිකල් එහෙම හැම දෙයක්ම ගොඩක්ම හොඳයි. කස්ටමර්ස්ලා ඒක ගොඩක් හොඳ කියනවා. මං හිතන්නේ ඇත්තටම හුඟක් හොඳයි. දැන් ගොඩක් කස්ටමර්ස්ලා ඉන්න සතියක් විතර වගේ වෙන්නේ ඕපන් කරලා. සතියක් තුළ ඒ තරම් බිස්නස් එකක් හැදිලා නේද පියුමිස්? ඉතින් ශ්‍රීකාන්තගේ ලොන්ඩ්‍රි ට්‍රේනින් එක කොහොමද අපේ වත්සලා මැනේජර් වදින් ට්‍රේනින් කරාද මිස්? උල්ලයියා වත්සලා එතකොට කවුද මතීෂ ඇත්තටම ඒගොල්ලෝ හරිම හොඳයි. දැන් උනත් බැරි දෙයක් කියලා ටැග් ගාලා හපු ගමන් ඕන්ලයින් කියලා දෙනවා. ඒ වගේම මේ මිස්ටර් නාලක මං හිතන්නේ මං හිතුවටත් වැඩි ගොඩක් උදව් කරා මට. මේක හිතපු මගේ හිතේ තිබ්බ ලොකු හීනයක්. රයිට්. ඉතින් ශ්‍රීකාන්තගේ මැෂින්ස් කොහමද මේ ස්පීඩ් අරන් තියනවා? නැහැ. ඔක්කොම වගේ හොඳයි. මං හිතුවට වැඩිය ඇත්තටම හොඳයි. thank you ස්පීඩ් වගේ ලොන්ඩ්‍රි එක සාර්ථක වෙන්න කියලා අපි විශ් කරනවා. ඊළඟ ලොන්ඩ්‍රි එක අපි දාමු කලුතර ටවුන් එකේ ඊළඟ බ්‍රාන්ච් එක. ඉතින් thank you ශ්‍රීකාන්තයත් එක්ක එකතු වෙලා ලොන්ඩ්‍රි එකක් කරාට. thank you. අදට මිස් පියුමිගේ ලොන්ඩ්‍රි එක සතියක් රන් වුණා. මට එන්න බැරි වුණා වගේ ලොන්ඩ්රිස් දිගට මේ සතිය ගිය නිසා අපි දැන් මිස් පියුමිගේ තවදුරටත් අහලා බලමු මේ සතිය තුල කොහොමද එයාගේ වර්කින් ලෝඩ් එක, එයාට කස්ටමර්ස්ලා කොහොමද දීපු කමෙන්ට්ස්, ඒ හැම දෙයක් ගැනම ආපහු සැරයක්. සතියකින් පස්සේ ලොන්ඩ්‍රි එකේ සර්විස් එක ගැන, කස්ටමර් කමෙන්ට්ස් ගැන මිස් පියුමි කියන දේ. කස්ටමර්ස්ලා ගොඩක් මොකද කියනවලු මිස් පියුමිගේ සර්විස් එක ගැන නාගොඩ පටන් ගත්ත කලුතර ලොන්ඩ්‍රි එකේ කොහොමද ඇත්තටම කියන්නේ මිස්? ඒ කියන්නේ දැන් ගොඩක් අය දැන් වෙන ලොන්ඩ්‍රි වලින් බාගෙට වැඩ කරලා දෙනවලු. මෙයාලා කියනවා ඇත්තටම යාලා ගොඩක් ෆුල් සැටිස් කියලා කියනවා. මොකද මේ අපි කරන වැඩේ අපි හරියටම කරලා දෙනවා. ඒක මේ මං හිතන්නේ මිස්ටර් නාලකගේ ඉන්න ට්‍රේනින් කට්ටිය හරහා තමයි ඒ දේ උනේ මට. මොකද මං කිසිම දෙයක් දැනන්නේ නෙමෙයි ගියේ. රයිට්. දැන් තනියෙන්ම කරන් යන්න හොඳ කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නේද? මේ කස්ටමර්ස්ලා සතියක් තුළ එච්චර කස්ටමර් බේස් එකක් හැදුනද නාගොඩ රෝඩ් එකේ? ඔව් ගොඩක් දුරට දැන් හොඳයි. මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට හොඳ වෙයි කියලා. කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා. සැටිස් හොඳට බලන්න බිස්නස් එක කියන්නේ. ඕකේ මිස් රයිට්.
පියුම් මිස් කොහමද ශ්‍රීකාන්තයෙන් ගත්ත laundry detergent ශ්‍රීකාන්ත manufacture කරන detergent ගැන මොකද අදහස laundry chemical? ඇත්තටම ගොඩක් හොඳයි ඒ කියන්නේ දැන් ඔය මලකඩ පැල්ලන්ගෙම කිසිම බයක් නෑ යවන්න ඕනෙලාවක බාරගත්තාම හොඳටම යවන්න පුළුවන්. Brush remover එක. ඔව්, ඒ detergent ඔව්. කොහොමද bleach emulsifier? ඒවත් ඒ වගේ තමයි ගොඩක් හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ කස්ටමර්ස්ලා කියන ඇඳුනුත් හොඳටම හොඳයි කියලා මේ Comfort එකක් ඔව් හරි ඔක්කොම ඔව් සුවඳයි හැමදේම හොඳයි කියලා තමයි කියන්නේ ඇත්තටම මං හිතුවටත් වැඩිය හොඳයි. Thank you. මිස් පියුමගේ කමෙන්ට් එක අපේ ශ්‍රීකාන්ත කෙමිකල් INC කම්පැනි එක ගැන මොකද අපි laundry chemicals detergent හැම දෙයක්ම ලංකාවේ manufacture කරනවා high quality product එකක් අපි issue කරන්නේ ඒ වගේම ඔයාලා laundry එකක් පටන් ගත්තාම ඔයාලට ඕනේ hangers bag chemicals detergent වර්ග හැම දෙයක්ම අපි manufacture කරනවා ඒ නිසා ඔයාලට කොහෙවත් රස්තිය අඩු වෙන්න ඕනේ හැම දෙයක්ම අපි purchase කරන්න පුළුවන් ඉතින් ඔයාලත් මේ විදිහට laundry එකක් කරන්න කැමති නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් කොපි කරන්න මේ විදිහට තමයි ඔයාලගේ laundry එක පටන් ගන්න ඕනේ මිස් පියුමි අරන් තියනවා නාගොඩ කළුතර සෙන්ට්‍රල් ජංක්ෂන් එකේ ෆ්ලෝස් දෙකක අවුට්ලට් එකක් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක සහ ෆස්ට් ෆ්ලෝ එක දෙකම laundry එකේ තරම් එස්ටැබ්ලිෂ් කරේ ලොකුට ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්. ඉතින් laundry එකක් කරද්දී අනිවාර්යයෙන්ම ශ්‍රීකාන්ත ට්‍රේනින් එක නැතුව කවදාකවත් ඔයාලට මැෂින් අරගෙන හිතලා laundry එකක් කරන්න බෑ. එක තැන් වලින් මැෂින් අරගෙන පිට රටින් ඉම්පෝට් කරන්න උත්සාහ කරන්න එපා. මැෂින් ගත්තා කියන්නේ laundry එකක් නෙවෙයි laundry එකක් කියන්නේ වෙනම දෙයක්. ඒක ඉගෙන ගන්න ඕනේ සති දෙකේ අපේ ට්‍රේනින් එකට ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා කරොත් විතරයි laundry එකකින් උපරිම ප්‍රොෆිට් හොයන්න පුළුවන්. නැත්නම් ඒක තවත් XY වෙන බිස්නස් එකක් විතරක් වෙනවා. ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක ජොයින් වෙච්ච හැම laundry එකක්ම අද සුපර් තත්ත්වයක තියෙන්නේ. කිසිම වැඩ දන්න මිනිස්සෙක් අරගෙන laundry පටන් ගන්න එපා. කිසිම කෙනෙක් වැඩ දන්නවා කියලා කෙනෙක් නැහැ. ශ්‍රීකාන්ත laundry training center එකට ඇවිල්ලා training වල තමන්ගේ බිස්නස් එකක් විදිහට laundry එකක් පටන් ගන්න. හරිම ප්‍රොෆිටබල් මේක අපේ පැය දෙක කන්සල්ටේෂන් එකක් තියෙනවා. ඇවිල්ලා ඒක බලන්න. ඊට පස්සේ ඔයාගේ බිස්නස් එකක් විදිහට laundry එක පටන් ගන්න. මේ මාසෙ විතරක් laundries 10ක් ගිහිල්ලා තියෙනවා. හැම එකේම වීඩියෝස් ඊයේ ඉඳන් අප්ලෝඩ් කරන්න මම පටන් ගත්තා. බලන්න ඔයාගේම ඩ්‍රීම් බිස්නස් එක පටන් ගන්න කෝල් කරන්න අපේ හොට්ලයින්ස් වලට. මේ ඇත්ත කියන්නේ අපි ඇත්තම කියන්නේ මේ ඇත්තටම සාර්ථකයිද? ඔව් ඇත්තටම සාර්ථකයි ගොඩක්. ඒ කියන්නේ මම මුලදී එච්චර ලොකු දෙයක් තිබුණ නැහැ මට. ඒ වුණත් කෙමිකල් වල එහෙම හැමෝම වගේ කිව්වා හොඳයි කියලා. ඒ වුණාට දැන් මේ වෙනකොට නම් කිසිම බයක් නැතුව වැඩ ටික කර යන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා. හිතට එකගොම කියන්නේ laundry business එක සාර්ථකයිද? අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඕන කෙනෙකුට පටන් ගන්න කියලා කියනවා. ඕන කෙනෙකුට පටන් ගන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද දෙන්නේ? ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඕන කෙනෙකු කරන්නයි ඕනේ. ඈ පස්ස ගහන්න නැතුව කරගෙන මහන්සියලා වැඩේ කරා නම් ඇත්තටම දියුණු වෙන්න පුළුවන්. Thank you. පටන් ගමු laundries තව තවත්. Thank you baby. Thank you.